දවසක් ඔයාලා හැමෝටම අද මගේ පස්වෙනි ප්ලාන්ට් සේල් එක ප්ලාන්ට් සේල් හතරෙන්ම පැලගත්ත හැමෝටම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. අපි බලමු අද මොනවද තියෙන පැල කියලා. ඉස්සෙල්ලාම අංක 1ට තියෙන්නේ ඇසේලියා. මේ තියෙන ඇසේලියා පැල සුදු පාට ඇසේලියා එක. ඒක 400යි වෙන්නේ. දම් පාට ඇසේලියා මල තියෙනවා. මේ තියෙන දම් පාට එක. දම් පාට එකත් 400යි වෙන්නේ. ඔයාලට මේ පැල ලංකාවේ හැමතැනම වගේ ගත්තා. හැදෙනවා. ගොඩක්ම ලස්සන පැතිවල නම් මේක මද හිරු එළිය තියෙන තැනක වගේ හදාගත්තාම ඔයාලට මල් අරගන්න පුළුවන්. කොම්පෝස්ට් පොර යොදලා පැලේ ඉස්සෙල්ලාම හදලා පස්සේ පැලේ හැදුනට පස්සේ මල් එන්න පොර වර්ග දාලා ඔයාලට මේ පැලේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ අංක 2 තියෙන ලන්ටාන තියෙන්නේ මේ වර්ගයෙන් විතරයි මම ළඟ තාම තියෙන්නේ. මේක 150යි වෙන්නේ. ඒකෙත් පැල තියෙනවා ගොඩක්. ඇසේලියා එකෙත් එහෙම තමයි. ඔයාලට පැල ගන්න පුළුවන්. පැල දිගටම තියෙනවා. අංක 3 වෙන්නේ ග්‍රවුන්ඩ් ඕකිඩ් එක. මේක කහපාට ග්‍රවුන්ඩ් ඕකිඩ් එක. ඒක 200 වෙන්නේ. ඒකෙනුත් පැල තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ අංක 4 වෙන්නේ මේ තැඹිලි පාට මල් වැල. ඒක 150යි වෙන්නේ. ඔයාලට මේකෙත් පැල ගොඩක් තියෙනවා. ඔයාලට එළිය තිබ්බ පැලවල තියෙන්නේ නැති දකින්න නැති. මේක 150යි. ඊට පස්සේ අංක 5 මේ කෝටන් වර්ගයක. මේකට බුරන්ත කියලා කියන්නේ. මේක එළිය අවුවේ තියන්න පුළුවන්. හොඳට ඒක පෝච්චියක හදා ගන්නත් පුළුවන්. එළියෙන් ලස්සනට ගාඩන් එකේ හිටව ගන්නත් පුළුවන්. ඒක අංක 5. ඒක 150යි. අංක 6 වෙන්නේ කෝමාරිකා. කෝමාරිකා සාමාන්‍යයෙන් කුරිය කරන්න පුළුවන් මේ සයිස් වගේ පැලයක්. ඒක වෙන්නේ රුපියල් 50යි. ඒක අංක 6. ඒකෙත් ගොඩක් පැල තියෙනවා. ඊට පස්සේ අංක 7 වෙන්නේ මේ ඩයමන්ඩ් ප්ලාන්ට් එක. ඩයමන්ඩ් ප්ලාන්ට් එක ඒක 120යි. ඒක අංක 7 එක හැඟි පොට් එක දාගන්නත් පුළුවන්. පෝච්චි එක හදා ගන්නත් පුළුවන් ඔයාලට. ඒක 120යි. ඊට පස්සේ අංක 8 වෙන්නේ මේක මේ ගියපාර සේල්වත් ගොඩක්ම පිටිනිච්ච පැලයක් ඒක. ඒක 100යි වෙන්නේ. මේ වගේ පඳු 4-5ක් විතර වගේ පැල ඔයාලට දෙනවා 100ට. මේකත් ආවු නැති තැනක තමයි හදා ගන්න ඕනේ. ඒක 100යි වෙන්නේ. ඒක අංක 8. ඊපස්සේ අංක 9 වෙන්නේ බ්‍රිඩේලියා. මේකත් ගොඩාක් පිටිනිච්ච පැලයක් සේල් වල මේ අංක 9 බ්‍රිඩේලියා. ඒක 150යි. මේක ලස්සනට රවුමට මුච් එක වගේ හදා ගන්නත් පුළුවන්. බිමින් හිටවන්නත් පුළුවන්. ඊට පස්සේ අංක 10 වෙන්නේ ලෙමන් පැලේ. ඒක ලෙමන් පැලත් විකිනෙනවා හැමදාම. ඉතින් ඒකින්ද අදත් තියෙනවා. ඒක 200යි වෙන්නේ. අනිත් සේල් වල තියෙනවා මේකේ පැලේ සම්පූර්ණයෙන්ම දාලා. වීඩියෝ දිග වෙන හින්දා මම ගොඩක්ම මේ පැලේ දැම්මේ නෑ. මේක මේ ලෙමන් පැලේ ඒක 200යි. ඊපස්සේ අංක 11 මේකෙත් පැල තියෙනවා. ඒක 200යි වෙන්නේ. ඊපස්සේ අංක 12 වෙන්නේ බෝවිටියා. බෝවිටියා දම් පාට බෝවිටියක් තියෙනවා. රෝස පාට බෝවිටියක් තියෙනවා. රෝස පාට බෝවිටිය එක තමයි ඉතින් ගොඩක් අය ගන්න. ඒක අඩු නිසා ඒක වෙන්නේ 150යි ඔයාලට. ඒකත් ඒ පැලත් දිගටම ගන්න පුළුවන්. මගේ අනිත් 3 වෙනි 2 වෙනි පළවෙනි සේල් එකේ හැම සේල් එකෙම තියෙන පැල තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. ගොඩක් අය මේ පැල එකතු කරලා සේල් එකේ ඔක්කොම බලලා එහෙමත් පැල ගන්න කට්ටිය ඉන්නවා. අර කුරියර් චාර්ජ් එකත් එක්ක එතකොට ලේසියිනේ එහෙම ගන්න පුළුවන්. 13 අංක 13 මේකත් මේ මල් වැලක් පෙන්ඩෝරියා කියලා. මේකේ මල දැන් මේ පායන හින්දා මල් අඩුයි. මේකේ මල් පිපිච්ච එක තියෙනවා. 3 වෙනි 2 වෙනි සේල් එකේ තියෙනවා. මේකේ මලක් හැදෙනවා මේ වැල. මේක 120යි වෙන්නේ. ඒක පෙන්ඩෝරියා. ඒකෙත් මල් හැදෙනවා. අවුවටත් ඔරොත්තු දෙනවා. ඔයාලට ආච්චි එකගේ හදලා යවන්න පුළුවන් මේක.
ඒක 120යි වෙන්නේ. ඒක අංක 13. ඊපස්සේ අංක 14 රෝස පිත්ත පැලේ. ඒක 150යි වෙන්නේ. ඒක අංක 14. ඊපස්සේ අංක 15 ගාඩ්නියා. ගාඩ්නියාගේ මේ වගේ ලොකු පැල තමයි තියෙන්නේ. ඒකත් 150යි වෙන්නේ. ඒක අංක 15. අංක 16 මේ මල් එක. මේක ලස්සනයි. ගොඩක් ලස්සන එකක් ඒකත්. ඒක 150යි වෙන්නේ. මේක හැංගින් පොට් එක දාගන්නත් පුළුවන්. බිම හිටවන්නත් පුළුවන්. ගාඩන් එක ලස්සනට හදාගන්න පුළුවන්. මේක රසින්ට තොරතු දෙන පැලයක්. මේක ගිය සැරේ තිබ්බ ටික ඔක්කොම ගත්තා. මේ අලුතෙන් ගෙනාව පැල තමයි මේ තියෙන්නේ. ඒක 150යි. ඒක අංක 16. ඊපස්සේ අංක 17 තියෙන්නේ රෝස වර්ග. රෝස මේ ගොඩක් පැල තියෙනවා. එක එක වර්ගයේ රෝස තියෙනවා. රෝස වර්ග 4ක් 5ක් විතර තියෙනවා. වැල් රෝස, බේබි රෝස, මීඩියම් සයිස් එකේ රෝස, වෙල්වෙට් රෝස්. ඒ වගේ පැල් රෝස වර්ග ගොඩක් තියෙනවා. සාමාන්‍ය මේ රෝස එකක් 350යි වෙන්නේ. ඒක ගොඩක් උසයි ඔයාලට පේනවාද මේ වගේ සයිස් එකක්. පාට දෙකේ රෝස එක ඔයාලට මේ පොහොට්ටුවෙන් හොඳට ගන්න පුළුවන්. ඒකේ මේ විදිහට පාට වෙනස් වෙනවා. ඊපස්සේ පාට පහේ රෝස එකකුත් තියෙනවා. ඒකේ වෙන්නේ මල පිපිලා පාට වෙනස් වෙනවා. පාට පහක් වෙනවා. ඒකත් රුපියල් 400යි වෙන්නේ. බයි කලර් එකක් වෙන්නේ. ඒකත් රුපියල් 400යි. මේ වගේ තනි කලර් එකක් වෙන්නේ 350යි. මේකෙත් එක එක පාට වර්ග තියෙනවා. ඔයාලට දිගටම ගන්න පුළුවන්. මගේ ළඟ නම් නැහැ මේ තවානකින් ගේන්නේ පැල තමයි මේව නම්. ඒක නිසා ඔයාලා ඕඩර් එක දුන්නාම මම ඔයාලට ගෙනල්ලා දෙන්නම් පැල. මොකද මේ කුරිය කරන්නත් ඕනේ බොහොම පරිස්සමට. ඒක නිසා ඔයාලට දිගටම ගන්න පුළුවන්. බේබි රෝසක් තියෙනවා. දැනට මේ පැල ටික තමයි මගේ ළඟ තියෙන්නේ. අංක 18 වෙන්නේ මේ බිගෝනියා පැකේජ් එක තමයි. අපි බලමු මොනවද බිගෝනියා අංක 1ට තියෙන්නේ. මේ වගේ බිගෝනියා එක. අංක 2 මේක මේ වර්ගයක. අංක 3 මේ වර්ගයේ බිගෝනියා එක. අංක 4 මේක මේ කොලේ මේ වර්ගයේ. අංක 5 වෙන්නේ මේ බිගෝනියා වර්ගේ. මේක වැලක් වගේ තමයි යන්නේ මේ බිගෝනියා එක. උඩට යනවා. අංක 6 මේ වර්ගේ කොලේ තියෙන එක. ඊපස්සේ අංක 7 තියෙන්නේ මේ වර්ගේ කොලේ තියෙන එක. අංක 8 මේක. අංක 9 මේ වගේ බිගෝනියා එක. අංක 10 මේ වර්ගයෙන්. අංක 11 මේ වර්ග බිගෝනියා එක. 12 මේක. 13 මේ වර්ග කොලේ තියෙන එක. බිගෝනියා වර්ග 30ක් විතර තියෙනවා. ඔයාලා ෆොටෝ එකක් එවුවාම මට ඒ වර්ගෙන් පැල දෙන්නත් පුළුවන්. එහෙම තමයි දැන් යැව්වේ පැල. සමහර අයගේ මේ වර්ගේ තියෙනකොට ඒකට වෙනස් වර්ගයක් ඇඩ් කරලා යවනවා. පැලයක් වෙන්නේ 150යි. ඔයාලට කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන්. තනි පැලේ වුණත් ගන්න පුළුවන්. තනි පැලයක් වෙන්නේ 150යි. 10ම ගන්නවා නම් 1500ක් වෙනවා. ඔයාලට කැමති සමහර අය නම් 15ක් විතර වගේ ගන්නවා. ගිය සතියේ යවුවා මම පැල. ඔයාලට තනි පැලේ වුණත් දෙනවා. තනි පැලයක් වෙන්නේ 150යි. අංක 19 මේ ලිලි පැල මේ PSL එකේ තිබ්බ මේ ඉතුරු පැල දෙකක් විතර වගේ තව තියෙනවා. ඒක අංක 19. අංක 20 වෙන්නේ කහ පාට ලොකු වද එක. ඒකෙත් පැල තියෙනවා. ඒක 250යි වෙන්නේ. ඒක අංක 20 අංක 19 ලිලි 200යි වෙන්නේ. අංක 21 අයිවි.
අයිවි වෙන්නේ 100යි. අයිවි පැල. ඊට මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක මේක 150යි වෙන්නේ. ඒක අංක 22. අංක 23 මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක ඒක 120යි එන්නේ. ඒක ඉතින් හැමදාම තියෙන වැඩේ. ඊට මේකක් තියෙන හැමදාම ඒක 100යි වෙන්නේ. ඒකෙත් පැල දෙකක් විතර සීර දෙන්නම්. මේ ලොකු ෆෝටෝස් වර්ගයක ඒක ඔයාලට ගේ ඇතුලේ වුණත් හදා ගන්න පුළුවන්. බැලක් වගේ ලස්සනට යනවා. ඒක 100යි වෙන්නේ. ඒක අංක 24. රෝස බෝවිටියා රෝස පැල බිගෝනියා පැකේජ් එක ඒකත් ඔයාලට දිගටම අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම සති දෙකක් විතර ගියාට පස්සේ තමයි ආයෙත් ප්ලාන්ට් සේල් එකක් කරන්නේ. ඉල්ලන පැල ඉල්ලන අය ඔක්කොටම දීලා 4 වෙනි සේල් එකේ අයටත් එක දිගටම පැල තාමත් දෙන්න තියෙනවා. ඒක නිසා පහුවෙනි සේල් වල පැලක් තියෙනවා. ඒවත් එක්කම එකතු කරලා පැල ගන්න පුළුවන් ඔයාලට. එවන හැම මැසේජ් එකකටම රිප්ලයි කරනවා. ඉතින් ඔයාලට පැල අඩුවට තියෙන හින්දා පැල ටිකක් ගත්තාම ඔයාලට මුළු ගාඩන් එකම එකපාරම පැල හිටව ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් අදට ගිහිල්ලා එන්න.